කරන්න යන්නේ ස්පේෂියල් OPS PVP ස්නයිපර් ෂූෂියර්ද මොකක්ද කියලා ගේම් එකක්. ඉතින් මේක 50 මිලියන් ඩවුන්ලෝඩ් තියෙන සුපිරිම ගේම් එකක්. ඉතින් ප්ලේ කරලා බලමු ඉතින් යන් වීඩියෝ එකට. ඉතින් අපි පළවෙනියට මොකද්ද ප්ලේ කරන්න යන්නේ? සොම්බිලෑන් අපි මොකද්ද මුල ඉඳලා පටන් ගමු. මම ඉතින් ටිකක් ගැහුවා ඒක වෙනම කතාවක්. ඉතින් අපි ඔයාලට පෙන්වන්න ඕන හින්දා මුල ඉඳලා ගහමු. ඉතින් මාත් එක්ක තව සහයට කෙනෙක් ඉන්නා කියලා මට පෙන්නනවා මේ අවස්ථාවේදී. මේ මෙතන කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් තියලා දානවා ටොක ටොක ගාලා. ඉවරයි. මේ පැත්තේ කට්ටිය ඉන්නවා. මේ හෙඩ් ෂොට් තියමු. හෙඩ් ෂොට් එකයි. ඉතින් හෙඩ් ෂොට් දෙකයි කිල් 4යි. ඉතින් අපි ඊළඟට ප්ලේ කරලා බලමු. මොනවද අප්පා මේවත් එනවා. නිකම් පිස්සු හැදිච්ච ගෑනු කෙනෙක් කෑ ගහනවා වගේ සද්දෙකුත් එනවා. ඉතින් ඔයාලට නම් ඇහෙන්නේ නැතුවේ. ඉතින් මම මයික්‍රොෆෝන් විතරයි දාලා තියෙන්නේ. මොට සපෝට් එකක් දෙමු මේ බලමු. ඉවරයි. ඵල මට වෙඩි තියන්න. ඵල ඒකත් ගැහුවා. ඉතින් අපි මිෂන් 5ක් විතර ගහලා ඊළඟටත් යන්. ඉතින් මේකේ මෙතුවක්කෝ හැඩ බලනවානේ. උතනින් ගැම්මට පැනලා යන් අපි. තා විලා යනවා අප්පා. අපි ඉතින් බිල්ලේ උඩට ගිහිල්ලා ස්නයිපර් එක වගේ තිබ්බනම් පට්ටේ. ඉතින් මේ වෙද්දි ඉතින් ස්නයිපරයක් නැහැ මං ගාව. නැත්තම් මං ගහන්නේ ස්නයිපරෙන්. ස්නයිපරයක් තමයි ඉතින් ඒ වගේ උඩේ දාලා ගහන්න පට්ට. ඒ කට්ටිය කරයි ගැම්මටම ගැහුවා. ඉතින් ඒකෙත් කිල් 6යි හෙඩ් ෂොට් නැහැ. මේක නම් හෙඩ් ෂොට් ගහන්න ඕන අප්පා. ඒතකොට හෙඩ් ෂොට් උත් ගැම්ම හෙඩ් ෂොට් කියලා ගැම්මට ගියත් ඉතින් පිස්සු හැදිච්ච ගෑනු කෙනෙක් කෑ ගහනවා වගේ. මේ එනිමිලත් නේද අප්පා මොනවා කරනවද මන් දැත්තර ඇත. කෝ මේ උණ්ඩත් ඉවරුණානේ. මේ රොත්ත පිටින් ඉන්න. ඉතින් මේ අවස්ථාවේදී මං ගැම්මට යනවා. වැදුන්නේ නැහැ. මං හිතුවේ හෙඩ් ෂොට් කියලා. ඔළුවටම ගානට අල්ලලා තියෙනවා. මොකෙත් ඒකමයි. ඉතින් ගැම්මට හෙඩ් ෂොට් කීයක් ගහුවද මේ රේට් කරන්න කියලා තියෙනවා. ඉතින් හෙඩ් ෂොට් 4යි කිල් 8යි. මොකද මේ ගේම් වෙන ගේම් වල ඇඩුත් වෙනවනේ මේකේ. ඒ පටර ගෑනු කෙනා කියනවනේ වීවූ ගාලා නිකන් සොම්බිලා යනවා වගේ. ගැම්මට හෙඩ් ෂොට්. කාදකෝ මට වෙඩි තියන්නේ ඵල යන්න. මේ හරිය වේ මෙතන ගැම්මට කට්ටිය ටිකක් ඉන්නවා. ඉතින් දැක්කනේ එක ගැම්මට මේව කරා. ඉතින් දැන් අපිට යට තියෙනවා. ඊට මේක තියෙන්නේ ඒකෙත් ලෙවල් 5ක් විතර ගහලා බලමු. ඉතින් ගහමු. අරගෙත් ඉතින් ගැම්මටම ගහුවා ලෙවල් 5ක්. තුවක්කුවේ හැඩ බලන්න ටොයිලට් එකක් ඇතුලේ නේද? මේ නිමුලා ඉන්නවා කියලා පෙන්නනවා. මේකේ සොම්බිලා ඉන්නේ. අම්මෝ නාකි ආච්චි කෙනෙක්. කෝබන් තව ඉන්නවා කියලා පෙන්නනවා. කොහෙද ඉන්නේ?
ඒ පිටිපස්සේ කියලා මැප් එකේ පෙන්නනවා මෙහෙම. මගේ සහායකයා සොම්බියෝ හොයාගෙන අපෝ සොම්බි බය කරා හැටි. මේ හරි සොම්බි ඉන්නවා කියලා නම් කියනවා. ඉන්නේ කොහෙද? මේ පරමට පිටිපස්සේ කියන්නේ කොහොමද සොම්බි කෙනෙක් ඉන්නේ මේ හරි? මේක ඇතුළේ. දොර ඇරියන් යකෝ. ඉතින් හේඩ්ෂොට් වල සොම්බිව මරලා දැම්මා ඉතින්. ඊටත් ගහමු. ඒක නම් ටිකක් අමාරුයි වගේ. කොහොම මැරෙන්නේම නැහැ නේ. හැටියට මැරුණා. තව සොම්බිලා ගොඩක් ඉන්නා කියලා පෙන්නනවා. ඉතින් ඔරහෙන් එන බව මට පේනවා. ඉතින් එන්නේ ආරෙන්නේ. එක වෙඩිල්ලක සද්දයක් ඇහුන ගමන් එනවා. දැක්කනේ අම්මෝ රොත්ත පිටින් එන මේ අවස්ථාවේදී අම්මේ මෙතන පිහිය ගත්ත තියාගෙන මස් කඩේ මුදලාලි ඇවිල්ලා අම්මෝ කොටම ගහලා දැම්මා. ඉතින් ගැම්මටම ඊටස්සේ තඩි බරල්ලක් ඉන්න මේ අවස්ථාවේදී හේඩ්ෂොට්. තව සොම්බි කෙනෙක් ඉන්නවා වෙන්න මෙහි. අර ඉස්සල්ලා හිටපු තැනම ඉන්න බලන්න සොම්බි පත් වෙනකන් ඉමු. සොම්බි පෙටියා අර වගේ අමුතු. ඒ පාර තඩි බරල්ලක් ඉන්නේ. උන්න නෑ. අම්මා ඉවරයි. කොහොම හරි ඒකත් ගහගත්තා. ඉතින් හෙඩ්ෂොට් එකයි කිල් 6යි. ඊළඟට ගහමු මේ වගේ ඇඩ් දෙන එක තමයි පාවෙන්නේ. අම්මෝ මෙහෙයන මටත් පිස්සු. මේ නාකි ආච්චි කෙනෙක් ඇවිල්ලා පිටිපස්සෙන් ගහනවා. කවුද කෝ? තව කොහෙද ඉන්නා මෙහෙ ඉන්නවා කියලා මල්ටි බරල්ලයක් ඉන්න මේ අවස්ථාවේදී අම්බෝ නාකි ආච්චි ඇවිල්ලා මේ අවස්ථාවේදී මට ගහනවා. අයියා උන්න රීලෝඩ් කරගන්න අවස්ථාව. දැන් මට මල්ටි බරල් එක්කෝ එන්න මල්ටි බරල් එක නැත්තටි මල්ටි බරල් එක ඉවර වුණා. දැන් අපි යන්නේ අතන රහස් කාමරේ ඉන්න සොම්බි මොට්ටයා මරන්න. අවස්ථාවේදී රහස් කාමරේ ඉන්න සොම්බි එනවා. කෝ අරෙන් ඉතින් සොම්බි කවුද ඒ පාරින් ඉන්නේ එකේ කෝ අම්මා නාකි බරල් එක නෙවෙයි මස් කඩේ මාමා. ඉතින් තව දෙකක් තියෙනවා. ඒත් ප්ලේ කරලා බලමු. ඒකේ පහක් ගහන්න මොකද්ද වගේ නේ අමුතු බයක් තියෙනවා. ඒකේ ගහද්දිනේ අමාරු සීන් එක. දෙකින් ආපහු හොර টয়ලට් එකෙන් ඇවිල්ලා පළ යනවා මේ පැත්තට යන්න. කෝ මේ පැත්තේ සොම්බි බඩ තඩි බැරල් භාගයක් ඉන්නා. කොහොම අවස්ථාවේදී මස් කඩේ මුදලාලි ඇවිල්ලා අපිට ගහන්න හැදුවා. නමුත් වැරදුනා. මම නාකි ආච්චි කෙනෙක් ඇවිල්ලා අම්මට තව නාකි ආච්චි කෙනෙක් එනවා. ඉතින් යටත් ගහනවා. ඊට පස්සේ මල්ටි බරල් එනවා. මොන වුණත් පව් පොරත් ඒ අන්දමට කුටි කෑවා. අනේ තාම කුටි කාලා නැහැ. තවත් මැරෙන්නේ නැද්ද මා? දැන් මැරුණා. මේ අවස්ථාවේදී සොම්බි එක අතර සහ මගේ ක්‍රීලේ එක්කෙනෙක් අතර දැවන්ත වලියක්. ඉතින් අපි බලමු මේක අසින්නේ මොන වගේ සොම්බි කෙනෙක්ද කියලා. ඉතින් අර වගේ නාකි ආච්චි කෙනෙක්ද දන්නේ කොළ පාට තුමක් ඇදගත්තු. අපෝ මස් කඩේ මුදලාලි කෙනෙක්. ඉතින් දැක්කානේ. ඉතින් ගැම්මට පියවර කරා එක. ඉතින් අනිත් මේකත් ගහලා නවත්තුම් මේ අන්තිම එක. ඕකේ ලැක්ස් කොහේ කොහෙද? ළමා නාතාගාරයක් වගේ. අම්මට මස් කඩේ මුදලාලි. හොර ඉවරයි.
වර්තාව කවුදන් අර හිතා මස් කඩේ මුදලාලි කෙනෙක් ඉන්න ඉතින් පොරත් ඉවරයි අම්මා මෙයාලා 7% ගහනවා නාකි ආච්චි කෙනෙක් අයියෝ රීලෝඩ් කරන්න ඕන දැන් අයියෝ අම්මා කොහොම හරි ගහගත්තා ඉතින් අවස්ථාවේදී මස් කඩේ මුදලාලි කෙනෙක් ඇවිල්ලා අපගේ ක්‍රීඩකයෙක්ව මරන්න හැදුවේ නමුත් ක්‍රීඩකයෙක් ඉන්නවා මේ මස් කඩේ මුදලාලි කෙනෙක් තව දුවගෙන යනවා ඔහුත් කෑවා ඕ ඊට පස්සේ මල්ටි බරල් යන්නේ මෙයා එතන ඉඳලා තියෙන්නේ මස් කඩේ මුදලාලි කෙනෙක් මේ අවස්ථාවේදී මාගේ සගයෙක් සහ කෝපරේක මම මේ මැප් එකේ පෙන්නන්නේ මේක අස්සේ කියලා මේ උත් ඉවරයි දැන් ඉතින් හදන්නේ අපි හැංගිලා ඉන්න තැන කෙනා වරන්න අපි බලමු කවුද එතන ඉන්නේ කියලා කවුද මේ පාර ඇත්තේ මල්ටි බරල් ගන්නේ අනේ නාකි ආච්චි කෙනෙක් ඉතින් ඉවර කරා උඩ විසි වෙලා යන්න ගැහුවේ ඉතින් ගැම්මටම ඉතින් අපි ඊළඟට එන එකත් ගහලා බලමු ඉතින් මම ගොඩක් ගහලා මොලේ ළඟහම ඉතින් ඔයාලා පෙන්නන්නත් එපාය මේ හරිය මැප් එකේ ඉන්නා කියලා පෙන්නන අපිට ටොක් 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 හේඩ්ෂොට් දැක්කද බැලර්ලගෙන් මැරුවේ අතරින් ඉන්නවා අපරාධේ වං අතරින් යන්න නැතුව හොන වටයක් ගැහුවා අප්පා ඉවරයි උහුත් මේ තාම මේ මොකද ඒක එල්ල උට හෙඩ්ෂොට්ම තියන්න ඕන දැක්කනේ ඉතින් හෙඩ්ෂොට් තා එකක් ගහමු මේ තුවක්කුවේ හැඩේ බලනවානේ අම්මා එනිමි ලගාවටම ගිහිල්ලා මන් දන්නෙත් නෑ ඉතින් තව එනිමිලා දෙන්නෙක් විතර හොයාගෙන යමු ඒ මම මෙහෙට යද්දි උන් අරහෙ යනවනේ අප්පා අපරාධ එතනම නැවතිලා හිටියනම් අනේ මුන් දුවනවනේ දාගෙන වරෙන් මොට්ටේ මෙහෙ වරෙන් අයියෝ මුන් යනවනේ බල මොඩේ මෙහෙ වරෙන් මෙහෙරයි ඉතින් උනුත් ඉවරයි ඉතින් කරන්න බෑනේ ඉතින් ගැම්මට වෙන මේ අවස්ථාවේදී ඉතින් මේ හරි නයන මිල ටිකක් ආයෙ ඉතින් මගේ සහගයෙක්වත් හප්පාගෙන ගැම්මට ආවේ බලන්නේ ගැම්ම මෙහින් යනවා දැන් මේ අවස්ථාවේදී මෙතන දැවැන්ත වලියක් යනවා ඔළුවටම කරලා හෙඩ්ෂොට් තියනවා නමුගෙත් හෙඩ්ෂොට් අයියෝ හෙඩ්ෂොට් වැදුන්නේ අපරාධේ තව දෙයක් ගහලා ඉතින් අපි මේ වීඩියෝ එක ඉවර කරනවා මොකද ටික වැඩි අනිත් දෙක ඊළඟ පාර්ට් එකෙන් ගේන්නම් තව දෙකක්ද තුනක්ද තිබ්බනේ කොහෙද යන්නේ මෙහෙ වරේ උන් මේ රටවට ඇවිදිනවනේ ඵල අමු මැරුන්නේ නැද්ද කණේ ඔළුවට යක් ගැහුවේ විශ් වෙලා යන්න දැක්කද අර තන් කියන්නේ වැඩ හෙඩ්ෂොට් 3යි කිල් 6යි ඔතන හිටපු ඔක්කොම මැරේ මන්ද මේක තමයි ඉතින් අද දවසේ මේ වීඩියෝ එකේ ප්ලේ කරන අන්තිම මැච් එක ඉතින් ප්ලේ කරලා බලමු ඒකට යන්නේ මම මේ පැත්තෙන් ආයෙ පැත්තෙන් යන්න බෑ ඉතින් මම ගුණා වගේ පැත්තෙන් යන්න හැදුවේ නමුත් මේ පැත්තෙන් යන්න බෑ පල කවුද මේ ලොල්ලා කවුද මේ නංගි අලුකුද මේ පැත්තේ සෙට් එකක් මැල්ල මට වෙඩි තියන්න හදනවා මේ අවස්ථාවේදී උණ්ඩ ලෝඩ් කරන ගමන් ආයෙ ඉතින් ලෝඩ් කරලා යන ගමන් උන් ඔක්කොම මලා ඉතින් තව එකේ බේම් හිරගනවා කියලා මට මැප් එකේ පේනවා කෝ ඵල යන්න නංගි කෙනෙක් ආනේ මල්ලි කෙනෙක් කොට අයියා කෙනෙක් ඉතින් මට වඩා වැඩි මල්ලි ඒක වෙනම කතාවක් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි ඉතින් subscribe කරන්න ඉතින් bye